කාමරයේ දකුණු පැත්තේ මුල්ලට වෙන්න තිබුණේ පරණ බුරුත අල්මාරියක්. මම ඒ අල්මාරිය දිහා බලාගෙන කොච්චර වෙලාවක් කල්පනා කර හිටියාද කියන්න මටම මතකයක් නෑ. ඇත්තටම ඒක නිකන් ලීබඩුවක් නෙවෙයි. මට වෙලාවකට හිතනවා ඒ අල්මාරිය හරියට මගේ සහ මගේ බිරිඳ නෙහාරාගේ විවාහ ජීවිතේ කැඩපතක් වගේ කියලා. පිටතින් බලන ඕනෑම කෙනෙකුට ඒක පෙනුනේ හරිම ශක්තිමත් ඩාම්බීර වටිනා දෙයක් වගේ. ඒකේ ඔපේ තාමත් දිලිසනවා. ඒත් ඒකේ දොරවල් ඇරලා බලන්න දන්නේ මම විතරයි. ඇතුළත ලී කුඩු හැලෙනින් දි รา පත් වෙමින් යන්තම් හුළඟක් වැදුනත් කඩා වැටෙන මට්ටමට ඒක පත් වෙලයි තිබුණේ. මගේ ජීවිතේත් ඒ වගේමයි නේද කියලා මට හිතුණ වාර අනන්තයි. මම සමීර. වයස අවුරුදු 35ක් වෙනකොට ජීවිතේ කියන මේ මහා තරඟයේ දුවලා හතිවැටුණු මිනිහෙක් මම. බැංකුවේ රස්සාව කියන්නේ පිටට පේන්න ලොකු දෙයක් වුණාට ඇතුළත තියෙන්නේ පුදුමාකාරී ඒකාකාරී බවක්. උදේ 8 ඉඳන් හවස 5 වෙනකල් එකම පුටුවක එකම විදිහට ගෙවන කාලය මගේ ශරීරය වගේම මගේ මනසත් හිරිවට්ටලා තිබුණේ. තරුණ කාලේ මගේ තිබුණු පෘෂ්ටිමත් බව වෙනුවට දැන් මගේ බඩ තරමක් ඉස්සරහට නෙරායවිලා. හිස මුදුනේ කොණ්ඩය තුනී වේගන යනවා. මම කණ්ණාඩියෙන් මගේ රූපය දිහා බලන වාරයක් පාසා මට දැනුනේ අනාරක්ෂිත බවක්. මට මම ගැනම ඇති උනේ කලකිරීමක්. ඊට හාත්පසින්ම වෙනස් මගේ බිරිඳ නිහාරා. ඇයට වයස අවුරුදු 28යි. ඒත් ඇයව දැක්කම ඕනෑම කෙනෙකුට පේන්නේ 22ක විතර දඟකාර හුරුබුහුටි තරුණියක් වගේ. ඇය රස්සාවක් කළේ නෑ. ඇය කලේ ගෙදලට වෙලා තනියම කාලය ගත කරන එක. ඒත් ඒ හුදකලාව ඇයව මැලවී යන්නට ඉඩ නොදී යම් අద్භූත ලස්සනකින් ඇයව උපවත් කරලා තිබුණා කියලා මට හිතෙනවා. තිරිඟු පාට සම නෙළු පිළිමියක් වගේ ඇගේ සිරුරේ හැඩය සහ ඇගේ දැස්වල නිතරම රැඳී තිබුණු ඒ පාළු සහගත බැල්ම මේ දේවල් මාව පිස්සු වට්ටන්නට සමත් වුණා. ඒත් ඒ ලස්සන විඳින්න මට අයිතියක් තිබුණත් අපාතර තිබුණේ අඩි ගණනක පරතරයක් නෙවෙයි කතා කරගන්න බැරි තරම් යොදුන් ගණනක නිහඬතාවයක්. සමීර හදිසියෙම ඇහුණු ඇගේ කටහඬෙන් මම ගැස්සී ගියා. උදැසන තේ එක මේසය මත තබල ගමන් ඇය මාදස බලාගෙන හිටියා. ඇගේ දැස්වල තිබුණේ හිස් බවක්. අදාර වඩුබාස් එනවා කිව්වා අල්මාරිය බලන්න. මම මගේ ලැප්ටොප් තිරයෙන් දැස් ඉවටට නොගෙනම හිස වැනුවා. කවුද? අර ඔයා දවසක් කිව්වේ යාළුවෙක් රෙකමෙන්ඩ් කරා කියපු කෙනාද? ඔව්, රුවන්. එයා පරණ ලීබඩු අලුත් වෙඩියා කරන්න හරි දක්ෂයිලෝ. ඒ වචනවල මොකක්දෝ බරක් තිබුණා වගේ මට දැනුණා. අලුත් වෙඩියා කිරීම. ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තිබුණේ අල්මාරිය අලුත් වෙඩියා කර ගැනීම විතරමද? නැත්නම් ඊට වෙලා යමක් අපේ පවුල ඇතුලේ අලුත් වෙඩියා වෙන්න තිබුණාද? උදෑසන 10ට විතර ගේට්ටුව ළඟ මෝටර් බයිසිකලයක් නැතර කරන සද්දය ඇහුණා. මම සාලයේ ජනේලයේ අස්සෙන් බලාගෙන හිටියා. හෙල්මට් එක ගලවලා බයික් එක උඩින් තියපු ඔහු ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවා. ඒ රුවන්. ඔහු දුටු පළමු මොහොතේම මගේ පපුවේ යම්කිසි ඉරිසියාවක් මිශ්‍ර බියක් හටගත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. ඔහු නිකම්ම වඩුබාස් කෙනෙක් විදියට මට පෙරුණේ නෑ. අඩි 6කට ආසන්න උස, දැඩි හිරු එළියට පිච්චිලා තලෙලුට් පාට වුණු හැමේ පාට සහ යකඩ වගේ හයියට පෙනෙන අඟපත. ඔහු ළඟ තිබුණේ පුදුමාකාර පිරිමි ගතියක්. ඔහුගේ දෑත්වල නහර ඉලිප්පිලා පෙනුනේ ඔහු ජීවිතයත් එක්ක පොරබදන මිනිහෙක් බව කියාපන්නා වගේ. මහත්තයා, මම රුවන්. ඔහුගේ කටහඬ ගැඹුරුයි. හරියට ගල් ගුහාවක් ඇතුලෙන් එන සද්දයක් වගේ. ඔහු මා දෙස බැලුවත් ඔහුගේ ඇස් වැඩිපුර රැඳුනේ මගේ පිටුපසින් සිටගෙන හිටපු නිහාරා වෙත බව මගේ ඉවමට කිව්වා. මම හෙමින් හැරිලා නිහාරා දෙස බැලුවා. ඇය වෙනදාට නිවසට එන අලුත් වැඩියා කරන කෙනෙක් දෙස බලනවට වඩා හාත්පසින්ම වෙනස් විදිහට ඔහු දෙස බලා සිටියා. ඒ බැල්මේ තිබුණේ කුතුහලයක්. හරියට Taman කවදාවත් කියවපු නැති අලුත් පොතක පිටකවරය දෙස බලන පාඨකයෙක් වගේ. රුවන් වැඩ පටන් ගත්තේ කාමරේ ඇතුලේ. කාමරේ තිබූ උණුසුම දරා ගන්න බැරි නිසා වෙන්න ඇති. ඔහු ටික වෙලාවකින් Taman ඇඳ සිටි ටී-ෂර්ට් එක ගලවා පුටුවක් උඩින් දැම්මා. දහඩියෙන් තෙත්තුණු ඔහුගේ පපුව සහ බාහුව දෙස බලනකොට මට මගේ ලිහිල් ශරීරය ගැන ඇති උනේ කියා ගන්න බැරි ලැජ්ජාවක්. මම සාලය පුටුවට බර වෙලා මගේ ෆයිල් ටිකක් බලනව වගේ පෙන්නුවා. නමුත් මගේ මුළු අවධානයම තිබුණේ විවෘතව තිබූ කාමරේ දොර දෙසට.
නිහාරා වරින් වර කාමරේ දෙසට යනවා එනවා මම දැක්කා. එක මොහොතක මම දැක්කා නිහාරා කාමරේ දොර ළඟ නතර වෙලා වැඩ කරන රුවන් දෙස හොරෙන් බලා සිටින ආකාරය. ඇය බලා සිටියේ ඔහුගේ මුහුණ දෙස නෙවෙයි ලීයක් යටපත් කරගන්නට වෙරදරන ඔහුගේ ශරීරයේ රිද්මේ දෙස. මගේම බිරිඳ වෙනත් පිරිමියෙකුගේ ශක්තිය ඉදිරියේ මෙසේ වශී වෙලා බලා සිටීම මගේ හදවත පහුරු ගෑවා. නමුත් පුදුමයකට වගේ ඒ වේදනාව අස්සේම මගේ හිතේ යටපත් වෙලා තිබුණු අමුතුම ආශාවක්ද ඇවිලී යමින් තිබුණා. දවස් දෙකකට පස්සේ රුවන් ආවේ අපේ ඩ්‍රෙසින් ටේබල් එකේ තිබුණ ලොකු කණ්ණාඩිය නැවත සවි කරන්න. ඒක හරිම බර විශාල කණ්ණාඩියක්. මව සුපුරුදු පරිදි සාලේ හිටියත් මගේ ඇස් තිබුණේ විවෘත කාමරයේ දොර දෙසට. මගේ ඉස්සරහ තිබුණු ක්‍රියාවිරහිත කළු පැහැති රූපවාහිනී තිරයෙන් මට කාමරය තුල සිදුවන දේ බොඳු වූ සේයාවක් ලෙස පෙනුණා. ඒත් ඊට වඩා පැහැදිලිව විවෘත දොරෙන් මට පෙනුනේ කාමරයේ තිබුණ කණ්ණාඩිය. රුවන් කණ්ණාඩිය පිහදමමින් හිටියා. වීදුරු පිහදමන දියරේ සරසුවඳ සාලේටත් දෙනුණා. ඒ අතර නෙහාරා වතුර වීදුරුවක් අරගෙන කාමරයට ඇතුළු වුණා. රුවන් වතුර ටිකක් බොන්න. ඇගේ කටහඬ වෙනදාට වඩා මෘදු බවත්, එහි යම්කිසි ගැඹුරු ස්වරයක් ගැබ්විලා තියෙන බවත් මට හිතුණා. රුවන් වැඩ නවත්තලා හැරුණා. ඔහු එකපාරටම වතුර වීදුරුව ගත්තේ නෑ. ඔහු තත්පර කිහිපයක් නෙහාරා දෙස බලා සිටියා. කණ්ණාඩියෙන් මට මේ මුළු දර්ශනයම පේනවා. නෙහාරා ඇස් බිමට හරවා ගත්තේ නෑ. ඇය රුවන්ගේ තියුණු දැස් දෙසම බලා සිටියා. ඒ නිහඬ මොහොතේ ඔවුන් අතර හුවමාරු වුණේ වචන නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ ඔවුන් දෙදෙනාටම අහිමි වී තිබූ යම්කිසි ප්‍රාර්ථනාවක්. රුවන් වතුර වීදුරුව අතට ගත්තා. ඔහු වතුර බොනකොට ඔහුගේ උගුරු ඇටය රිද්මයකට උඩ පහළ යන ආකාරය දිහා නෙහාරා බලාගෙන හිටියේ හරියට මෝහණය වුණු කෙනෙක් වගේ. මුළු නිවසම පුදුමාකාර නිහඬතාවයක ගිලිලා තිබුණේ. විදුලි පංකාවේ හඬ පවා මට නොයසන කරම්. ඇසෙන්නේ මගේම හදවත ගැහෙන හඬ විතරයි. වතුර බීලා වීදුරුව ආපහු දෙනකොට රුවන්ගේ රළු ඇඟිලි සහ නෙහාරාගේ සියුමැලි ඇඟිලි එකිනෙක ස්පර්ශ වුණාද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒ වෙලාවේ නෙහාරාගේ උරහිස් යන්තම් ගැස්සිලා ගියා මම දැක්කා. ඒ ස්පර්ශය ඇතුලේ විදුලියක් කොටනවා වගේ හැඟීමක් තිබුණා කියලා මට සහතිකයි. ඇය හිස් වීදුරුව අරගෙන ආපහු වෙනකොට රුවන් නැවත වැඩපටන් ගත්තේ නෑ. ඔහු කණ්ණාඩිය තුලින් පෙනෙන නෙහාරාගේ ඈතට යන රූපේ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. ඒ බැල්ම දඩයම් කරුවෙකුගේ ඉලක්කයක් වගේ. මට ඕන වුණා එතනට දුවලා ගිහින් කෑ ගහන්න. ඒත් මොකක්දෝ හේතුවකට මම ගල් ගැසී බලා හිටියා. තුන්වන දවසේ රුවන් ගෙනාවේ ලී ඉරණ වැෂින් එකක්. අල්මාරියේ පරණ ලෑලි කිහිපයක් කපන්න ඕන කියලා ඔහු කිව්වා. ඔහු යන්ත්‍රය පන ගැන්වූ විට මුළු නිවසම දෙදරවාගෙන මහා ഘോഷාවක් පෙතිරුණා. ඒ වී යන කන් බිහිරි කරවන සද්දට අඩි 2ක් ළඟ ඉන්න කෙනෙක් කියන දෙයක්වත් ඇසෙන්නේ නෑ. මම හිටියේ කුස්සියේ. නෙහාරා කාමරේ අස්කරන මුවාවෙන් රුවන් ළඟම ගැවසෙන බව මම දැනගෙන හිටියා. යන්ත්‍රයේ සද්දේ එක දිගටම ඇහෙන්න ගත්තා. එකපාරටම මගේ හිතට ආවේ බියකරු සැකයක්. මේ මහා ഘോഷාව ඕනෑම රහසක් වසන් කරන්න සමත් නේද? ඔවුන් කතා කරන දේවල්, ඔවුන්ගේ හිනාවල්, සමහර විට ඔවුන්ගේ හුස්ම වැටෙන හඬවල් පවා මේ යන්ත්‍රයේ සද්දෙට යට වෙලා යන්න පුරුවන්. ඒ සිතුවිල්ලත් එක්ක මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මට එක තැනක ඉන්න බැරි වුණා. මම කුස්සියේ එහාට මෙහාට ඇවිද්දා. එකපාරටම යන්ත්‍රයේ සද්ද නතර වුණා. ඒත් එක්කම ඇතිවුණු පුදුමාකාර නිහඬතාවය බිඳී ගියේ කාමරයේ දෙසින් ඇසුණු නෙහාරාගේ හිනා හඬින්. ඒක සාමාන්‍ය හිනාවක් නෙවෙයි. මම ගොඩ කාලෙකින් අහලා නැති හදවතින්ම එන කාන්තාවක් පිරිමියෙකු ඉදිරියේ දක්වන ලැජ්ජාශීලී සිනහවක්. ඉවසුමක් නැතිවුණු තැන මම වහාම කාමරේ දෙසට ගියා. මම දොරකඩට එනකොට දැක්කේ රුවන් බිම වාඩි වෙලා ලෑල්ලක් මනිනවා. නිහාරා ඇඳේ රෙද්දක් සකස් කරනවා. දෙන්න හිටියේ අඩි 4-5ක් ඈතින්. කාටවත් වරදක් කියන්න දෙයක් පේන්න තිබුණේ නෑ. ඒත් කාමරේ වාතයේ රැඳී තිබුණේ අමුතු උණුසුමක්. හරියට කුණාටුවකට කලින් තියෙන නිහඬතාවය වගේ. ඇයි මහත්තයා කලබලෙන් වගේ රුවන් හිසෝසවල ඇහුවා. ඔහුගේ දැස්වල තිබුණේ සංසුන් එහෙත් සමච්චල් සහගත බැල්මක්.
නෑ මම මේ බැලුවේ එකපාරටම මැෂින් එකේ සද්ද නතර වුණ නිසා. මම ගොත ගසමින් කිව්වා. නිහාරා මා දෙස බැලුවේ ඔයාට පිස්සුද කියලා අහණ්ඩා වගේ. නමුත් මම දන්නවා ඒ ഘോഷාව අස්සේ වචනවලට වඩා වැඩි යමක් හුවමාරු වෙලා තිබුණා කියලා. ඒ මොහොතේ ඕන් අතර ගොඩනැගුණු රහස්‍යභාවය මගේ අනාරක්ෂිත බව තවත් වැඩි කළා. පසුදින හවස අහස කළු කරලා මහ වැස්සක් ඇදහැළුණා. හවස 4ට විතර වුණත් පරිසරය රාත්‍රියක් වගේ අඳුරු වුණා. ගෙයි ලයිට් පාල තිබුණත් පිටත අකුණු ගහන එළිය වරින් වර කාමරය ඇතුළට කඩා වැදුණා. වැස්සේ සද්දේ නිසා අපි මුළු ලෝකයෙන්ම වෙන් වෙලා හුදකලා වෙලා වගේ මට දැනුණා. රුවන් හිටියේ ලී බඩුවලට පොලිෂ් ආලේප කරමින්. මුළු නිවස පුරාම තිනල් සහ වාර්නිෂ් වල සෑර මත් කරවන සුළු ගන්ධය පැතිරිලා තිබුණා. ඒ ගන්ධය මිනිස් හැඟීම් අවුස්සන සුළුයි කියලා මට හිතුණා. මම සාලයේ පුටුවක වාඩි වෙලා පත්තරයක් බලන මුවාවෙන් කාමරය දිහා බලාගෙන හිටියා. නෙහාරා රුවන්ට උදව් කරන්න එතනට ගියා. අයියෝ නෙහාරාගේ කටහඬින් මම ගැස්සුණා. මම බලනකොට නෙහාරාගේ අතේ තීන්ත පැල්ලමක් ගෑවිලා. අනේ මගේ අතේ ගෑවුණා. ඇය කලබලයෙන් කිව්වා. කලබල වෙන්න එපා නෝනා. ඕක වතුරෙන් යවන්න බෑ. තිනර් ටිකක් ගන්න ඕන. රුවන් ඉතා සංසුන්ව කිව්වා. ඔහු තිනර් පොඟවාගත් කුඩා රෙදි කෑල්ලක් අතට ගත්තා. මම හුස්ම අල්ලාගෙන බලාගෙන හිටියා. රුවන් නෙහාරාගේ සුදු පැහැති අත ඕගේ රළු අතින් අල්ලා ගත්තා. ඒ මොහොතේ පිටත අකුණක් ගැහුවා. මුළු කාමරයම එළිය වුණා. තිනර් ගෑවුණු සීතල රෙදි කෑල්ල නෙහාරාගේ අතේ ස්පර්ශ වෙනකොට ඇය දැස් පියාගත්තා. රුවන් එය පිහදැම්මි බොහොම පරිස්සමට. ඒක නිකම්ම පිරිසුදු කිරීමක් නෙවෙයි. ඕගේ ඇඟිලි තුඩු ඇගේ මැණික් කටු ආසන්නයේ චලනය වුණි යම්කිසි සියුම් රටාවකට. ඒක හරියට කැඩුණු බඳුනක් නැවත පින්තාරු කරන ශිල්පියෙකුගේ ස්පර්ශයක් වගේ. වැස්සේ ഘോഷාව නිසා ඕන් කියන කිසිම දෙයක් මට ඇහුනේ නෑ. නමුත් මම දැක්කා තීන්ත පැල්ලම මැකී ගිය පස්සෙත් රුවන් තත්පර කිහිපයක් ඇගේ අත අතහැරියේ නැති බව. නෙහාරා අත අහකට ගත්තෙත් නෑ. ඒ සීතල අඳුරු සැන්දෑවේ තිනර් ගන්ධය මැද ඕන් දෙදෙනා අතර ගොඩනගුණේ ගින්නක් වගේ උණුසුමක්. මට දැනුනේ මම ප්‍රේක්ෂකයෙක් විතරයි කියලා. මගේ බිරිඳගේ දැස්වල තිබූ ඒ අමුතු දීප්තිය, ඇය රුවන්ගේ ස්පර්ශයට දැක්වූ ඒ නිහඬ එකඟතාවය, මේ හැමදේම මගේ ලේ රත් කළා. පසුදින රුවන්ට සිද්ධ වුණා අපේ ඇඳේ යට කොටසේ කෙඩී තිබුණ කකුලක් අලුත් වැඩියා කරන්න. ඒකට ඔහුට ඇඳ යටට රින් ගන්න සිද්ධ වුණා. කාමරේ ඉඩ මදි නිසා ඇඳ තිබුණේ එහාට මෙහාට කරන්න බැරි තැනක. මම කාමරේ දොරකඩට ආවේ මගේ ජංගම දුරකථනයෙන් වැදගත් ඇමතුමක ඉන්න අතරතුර. මට කතා කරන්න බැරි වුණා. මම කලේ අහගෙන ඉන්න එක විතරයි. රුවන් මුළු ඇඟම ඇඳ යටට දමාගෙන වැඩ කරමින් හිටියේ. ඔහුගේ කකුල් දෙක විතරයි එළියට පෙනුනේ. නිහාරා හිටගෙන හිටියේ ඇඳ විට්ටම ළඟමයි. ඇය රුවන්ට අවශ්‍ය ආම්පන්න ලබා දෙමින් හිටියා. එකපාරටම මගේ හිතට ආවේ මව කම්පනය කරවන සිතුවිල්ලක්. රුවන් ඉන්නේ බිම. නෙහාරා ඉන්නේ ඔහුට ගොඩක් ළඟින් හිටගෙන. ඇය ඇඳ සිටියේ දණහිස මට්ටමට තියෙන නිවසේ අඳින සාමාන්‍ය ගවුමක්. මම දැක්කා රුවන් එකපාරටම ඔහුගේ වැඩ කටයුතු නතර කරනවා. ඇඳ යටින් එන මෙවලම් සද්දේ නැවතුණා. ඔහු නිසල වුණා. ඒ මොහොතේ ඔහු දකින්නේ මොනවාද? නිහාරාගේ නිර්වත් දෙපා ඔහුට පෙනෙන බව මට සහතිකයි. ඔහු ඒ දෙස බලා ඉන්නවා වෙන්න ඕන. මුළු කාමරේම නිහඬයි. නිහාරා හදිසියෙම ගැස්සී ගියා. ඒත් ඇය Taman ඉන්න ඉරියව්ව වෙනස් කළේ නෑ. ඇය දැනගෙන හිටියා රුවන් පහළ ඉන්න බව. ඇය දැනගෙන හිටියා ඔවුන්ගේ දැස් එල්ල වෙලා තියෙන්නේ Taman දැසට බව. ඒත් ඇය අඩියක්වත් පස්සට ගත්තේ නෑ. ඇය හුස්ම ගත්තේ ඇය සහ ඇඳ යට ඉන්න මිනිසා අතර තිබුණේ නොපෙනෙන විදුලි රැහැනක් වගේ සම්බන්ධයක්. මගේ අතේ තිබුණ දුරකථනය මිරිකී යන තරමට මට කේන්දියක් ආවා. ඒත් ඊට වඩා මගේ හිතේ ඇතිවුණේ වනචර ආශාවක්. මගේ බිරිඳ වෙනත් පිරිමියෙකුගේ රහසිගත බැල්මකට ලක්වෙමින් ඒක ප්‍රතික්ෂේප නොකර විඳින ආකාරය දෙස බලා සිටීම මට දරාගත නොහැකි, එහෙත් අහක බලාගත නොහැකි දසුණක් වුණා. වැඩ ඉවර වෙන්න දවසක් තියෙද්දි රුවන් අමුතු යෝජනාවක් ගෙනාවා. නෝනා මේ කාමරේ ඉඩ ඉතුරු කරන්න අපි බිත්තියටම සෙට් වෙන කබඩ් එකක් ගහමු. හැබැයි ඒක නෝනාගේ උසට හරියන්න හදන්න ඕන.
වඩු කාර්මිකයෙකුට කබඩ් එකක් හදන්න කෙනෙක්ගේ ඇඟේ මිනුම් ගන්න අවශ්‍ය නෑ කියලා මට හොඳටම විශ්වාසයි. ඒක බොරුවක් බව මම දැනගෙන හිටියා. ඒත් පුදුමයට කරුණ නිහාරා ඊට එකඟ වීම. කමක් නෑ රුවන් බලමුකෝ. එදා හවස මම නිවසේ හිටියා. රුවන් මිනුම් ටේප් එක අතටගෙන කාමරයට ආවා. නිහාරා කාමරයේ මැද විවෘත ජනේලය ළඟ හිටගත්තා. හිරු එළිය ඇගේ සිරුර වටා රන්වන් පැහැයක් මවලා තිබුණේ. මම දොර වෙද්ද අතරින් බලාගෙන හිටියා. රුවන් ඈ ළඟට ගියේ බොහොම විශ්වාසයෙන්. ඔහු මුලින්ම ඇගේ උස මනින්න ටේප් එක ඇල්ලුවා. ඊට පස්සේ ඔහු පළල බලන්න ඕන නෝනා කියමින් ටේප් එක ඇගේ ඉන වටා යවුවා. රුවන්ගේ සිරර නිහාරාගේ පිටේ ගෑවෙන නොගෑවෙන දුරින් තිබුණේ. ඔහු ටේප් එකේ කෙළවර අල්ලාගෙන ඇගේ සිරර වටා අත්යවනකොට ඒක හරියට ඔහු ඇයව වැළඳ ගන්නට සැරසෙනවා වගේ දසුණක් වුණා. නිහාරාගේ පපුව වේගයෙන් උස් පහත් වෙන විදිහ මම දැක්කා. රුවන් ටේප් එක තද කළා. ඔහු හිටියේ ඇගේ ගෙලට ඊටාම ආසන්නයෙන්. ඒ මොහොතේ රුවන් නිහාරාගේ කනට ඊටාම ලං වෙලා යමක් මිමිනුවා. ඒක වචනයක්ද නැතිනම් හුදෙක් හුස්ම පිට කිරීමක්ද කියලා මට ඇහුනේ නෑ. ඒත් නිහාරාගේ මුහුණ රෝස පාට විසුණා. අගේ දෙතල් අතරින් සිහින් සිනහවක් මෙවුණා. මේ දර්ශනය මගේ ඉවසීමේ සීමාව පනින්න සමත් වුණා. මගේ බිරිඳ වෙන මිනිහෙකුගේ බාහුව අතර ඒ මනහකල්පිත බන්ධනය ඇතුලේ හිර වෙලා ඉන්නවා. මට කෑ ගහලා එතනට පනින්න හිතුණත් මගේ කකුල් පොළවට හිර වෙලා වගේ මම එතනම ගල්ගසී හිටියා. ඒ මොහොතේ කාමරයේ තිබුණේ දරාගන්න බැරි තරම් ආතතියක්. රුවන් ටේප් එක අයින් කළේ ඊටාම හිමිහිට. ඔහුගේ අත් නිහාරාගේ දැස් දිගේ පහළට ලිස්සා ගියේ. මිනුම් ගැනීම අවසන් කළ ශිල්පියෙක් විදිහට නෙවෙයි, Taman නිර්මාණය කළ කලාකෘතියක් අතගා බලන රසිකයෙක් වගේ. අවසාන දිනේ වැඩ අවසන් කරලා රුවන් යන්න ලෑස්ති වුණා. ඔහු Tamanගේ ආයුධ බෑගයට දාගත්තා. මම සාලයේ හිටියේ ඔහුට ගෙවිය යුද මුදල අතේ තියාගෙන. නිහාරා කුස්සියේ ඉඳන් වතුර බෝතලයක් අරගෙන ආවා. මේ වතුර ටික බොන්න රුවන් මහන්සියනේ. රුවන් වතුර බොන අතරතුර නිහාරා දිහා බැලුවේ අන්තිම වතාවට වගේ. ඒ බැල්මේ තිබුණේ සමු ගැනීමක් විතරක් නෙවෙයි. අපි දන්න දේ අපි විතරයි දන්නේ වගේ හැඟීමක්. ඔහු යන්නට හැරෙනවත් එක්කම ඔහු නිහාරාගේ අතට පොඩි කොළ කෑල්ලක් මිරිකනව මම අහම්බෙන් දැක්කා. නිහාරා ඉක්මනින්ම ඒක තමන්ගේ අතේ ගුලි කරගත්තා. මගේ හදවතේ ගින්නක් පත්තු වුණා. ඒ මොකක්ද? දුරකථන අංගයක්ද? නැත්නම් හමුවිය යුතු තැනක්ද? රුවන් යතුරු පැදිය පනගන්වාගේ යන්න ගියා. ඔහු ගියාට පස්සේ නිහාරා කිසිම වෙනසක් නැතුව සාමාන්‍ය විදියට හැසිරුණා. ඇය අර කොළ කෑල්ල මොකද කළේ කියලා මම දැක්කේ නෑ. මම ඒ ගැන ඇහුවෙත් නෑ. මම දන්නවා මම ඇහුවොත් ඇය බොරුවක් කියනවා කියලා. සමහර විට ඇය ඒක කියවන්නවත් නැතුව විසි කරන්න ඇති. නැත්නම් ඒක ඇගේ රහස් පෙට්ටියක හංග ගන්න ඇති. ඒත් එදා රාත්‍රිය වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් වුණා. කාමරයේ විදුලි පහන් නිවා දමූ පසු අඳුරේ අපි දෙදෙනා ඇඳට ගියා. වෙනදාට අහක බලාගෙන නිදාගන්නා නිහාරා එදා සිරට හේතු වුණා. ඇය මගේ පපුවේ හිස තියාගෙන ඉන්නකොට මට හිතුනේ ඇය ඇත්තටම හොයන්නේ මගේ උණුසුමද නැතිනම් අද දවල් රුවන්ගේ නැවිස්සුනෝ ඒ ගින්න නිවා ගන්න මාව පාවිච්චි කරනවද කියන එකයි. අපි එදා රාත්‍රියේ ආදරයෙන් බැඳුනේ හරියට කුණාටුවකට අහුවුණු නැවක් වගේ. ඇගේ සුසුම් හඬත් ඇය මගේ සිරේ එල්ලී සිටි ආකාරයත් මට කියා පෑවේ ඇය තුල සැඟවෙලා තිබුණ යම්කිසි හැඟීම් ගොඩක් පුපුරා ගියා කියලයි. ඒක මට ප්‍රශ්නයක් උනේ නෑ. රුවන් කවුරු වුණත් ඔහු ගියේ මගේ බිරිඳගේ නිවී ගිය හැඟීම් සහ මගේ මියගිය පිරිමි ආශාව අලුත් වෙඩියා කරලා. ඒ සැකය, ඒ ඉරිසියාව සහ ඒ අනාරක්ෂිත බව නිසා අපේ මැරිලා තිබුණ කාමරේට ආපහු පන් ලැබිලා තිබුණා. නිහාරාගේ අතේ තිබුණ කොළ කෑල්ලේ මොනවත් තිබුණත් රුවන් ආපහු එනවද නැද්ද කියන එක මට දැන් අදාළ නෑ. මම නිහාරාව මගේ පපුවට තුරුල් කරගත්තා. ජීවිතය රසවත් වෙන්න නම් ඉඳහිට හෝ මෙවැනි අනතුරක්, මෙවැනි කුඩා රහසක් ජීවිතයට අවශ්‍ය බව මට තේරුණා. වඩුබාස් ගියේ අල්මාරිය විතරක් නෙවෙයි අපේ මුළු ජීවිතයම අලුත් කරලා.